හොඳම යාළුවගේ බෝයිව කසාද බඳින එක තමයි අයියේ සාර්ථක විවාහ ජීවිතයක රහස්. ඒ පාර මොකාට දෙන්න හදන්නේ නංගි? දැන් මෙහෙමනේ මගේ හොඳම යාළුවා ඇවිල්ලා මට කියනවා එයාගේ බෝයිගේ ප්‍රජනන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ගැන. ඒවත් කියනවද? මං ඒකෙන් දැනගන්නවා ඒ බෝයි කොච්චර ඒ වැඩේට දක්ෂද කියලා. මං ඒකෙන් එක ඩීටේල් එකක් අරගෙන මගේ ඔළුවේ තියාගන්නවා. සිරාවටම එයාගේ බෝයිට කේන්ති යන්නේ මොන වගේ දේවල් කළාමද කියලා මට ඇවිල්ලා කියනවා. එතකොට මං ඒකෙන් තව ඩීටේල් එකක් අරගෙන ඔළුවට දාගන්නවා. ඒ බෝයි ගැන ඔයා තොරතුරු එකතු කරනවානේ. හොඳම යාළුවා ඇවිල්ලා මට කියනවා එයාගේ බෝයිට සැක හිතන දන් මොනවාද කියලා. ඊට පස්සේ ඉතින් මට පුළුවන් විවාහ ජීවිතේදී ඒ වැඩ නොකර ඉන්න. තව මොනවද? මගේ යාළුවා ඇවිල්ලා මට කියනවා එයාගේ බෝයි එයාට අරන් දුන්න දේවල් ගැන. ඊට පස්සේ ඒ වගේ මිල ගණන් ටික හොයාගෙන මම තීරණය කරනවා එයාගේ ආර්ථික මට්ටම කොච්චරද කියලා. එතකොට ඔයාට මේ මනුස්සයාගේ ආර්ථික මට්ටම දැනගන්න පුළුවන් නේ. මෝඩයෙක් වගේ මගේ හොඳම යාළුවා ඇවිල්ලා ඒ බෝයි ගැන හැමදේම මට කිව්වහම මං ඒ බෝයි ගැන හොඳ පික්චර් එකක් හදාගන්නවා. ඒ කරලා ඒ ගර්ල්ගෙන් ඒ බෝයිව ගලවලා ඔයා එයාත් එක්ක සෙට් වෙනවද? ඔව් අයියේ. දැන් හිතන්නකෝ මං අලුතින් කොල්ලෙක් එක්ක යාළු වෙනවා නම් ඔය ඩීටේල්ස් ටික දැනගන්න මම මාස ගාණක් කට්ට කන්න ඕනේනේ. හැබැයි ඉතින් මෙතනදී එහෙම වෙන්නේ නෑනේ. ඔව්නේ කිසිම හංසයක් නැතුව ඔක්කොම දැනගන්න පුළුවන්. මගේ කෝච්චියේ හොඳම යාළුවා එයාගේ බෝයි ගැන කියන දේවල් නම් මට සෙට් වෙන්නේ නෑ අයියේ. කැම්පස් එකේ හොඳම යාළුවගේ බෝයි සෙට් වෙන්නෙත් නෑ. බස් එකේ හොඳම යාළුවගේ බෝයි සෙට් වෙන්නෙත් නෑ. වෙන වෙනම හොඳම යාළුවෝ ඉන්නවද? අර කෝච්චියේ එන යාළුවා නම් රඹුක්කනේ ඉඳන් මේ කොළඹට එන කෝච්චියෙන් තමයි හම්බුනේ. ඊට පස්සේ බස් එකේ හොඳම යාළුවෙක් ඉන්නවා. ඔය කැම්පස් එකේ යන්න නැතුනම සයින් ගහන්නත් හොඳම යාළුවෙක් තියාගෙන ඉන්නේ. ඔය හැම තැනම මම ප්ලේස් කරලා තියෙන හොඳම යාළුවෙක්. ඔයාගේ එහෙම හොඳම යාළුවෙක්ගේ ඔයාට හොඳයි කියලා හිතුන කිසිම බෝයි කෙනෙක් නැද්ද? ඉන්නවා අයියේ. ඔෆිස් එකේ ඉන්න හොඳම යාළුවා එයාගේ බෝයි ගැන කියනවනේ. අන්නේ ඩීටේල්ස් තමයි අයියේ මට සෙට් වෙන්නේ. දැන් ඒ ලව් එකත් කැඩුවද ඉතින්? අයියා ගිය සතියේ අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ගල්කිස්සි බීච් එකට ගියේ. ඊට පස්සේ අර ඇතුළට වෙන්න වැටකිය පඳුරු පැත්තට ගියේ. අන්න එතන වෙච්ච හැම දෙයක්ම මම දන්නවා අයියේ. ඈ? ඔයා කොහොමද දන්නේ? ඔෆිස් එකේ වැඩක් කියලා ගර්ල්ගේ අම්මට කියලා හම්බන්තොට දවස් දෙකක් ගියේ. එදා වෙච්ච දේවලුත් මම දන්නවා අයියේ. ඈ? එහෙම ගියාද? නෑ බං මෙයාගේ බොරු මං එහෙම කියේ නෑ. ඔප්පු කරන්නද? අයියාගේ කොන්දේ මෙන්න මේ හරියට වෙන්න වගේ නාදල්ලක් වගේ ලස්සන උපන්ලපයක් තියෙනව නේද? නාදල්ලා? අපි දෙන්න මෙච්චර ලං වෙලා ආදරය කරද්දි මගේ පුද්ගලික දේවල් නෙමෙයි එළියට කියන එක ඔය ආදරෙකද මගේ ලපේ ගැන? මේ සම්බන්ධය මෙතනින් ඉවර බබා. අයියා දැන් දැනගන්න අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි ඔෆිස් එකේ ඉන්න මගේ හොඳම යාළුවා. අයියා දැන් මාව සේව් කරගන්න සුදු දෝනි කියලා. යන්න.